ඕගොල්ලෝ ඉතින් දන්නවනේ අපේ නාලිකාවත් එක්ක දිගටම රැඳී සිටියා නම් සැටලයිට් ඇන්ටනා සම්බන්ධව අපි කලිනුත් වීඩියෝ ගෙනත් තියෙනවා. ඉතින් ඒ වීඩියෝ වලට සම්බන්ධ වෙලා ඒ වීඩියෝත් එක්ක අදහස් බෙදාගත් අයට බොහොම ස්තුතියි. ඉතින් අදත් අපි ඕගොල්ලන්ට කරලා තින්නේ වැදගත්ම වෙන සැටලයිට් ඇන්ටනා සම්බන්ධව වීඩියෝ එකක්. ඒ තමයි එකම සැටලයිට් ඇන්ටනාවකින් කොහොමද ඕගොල්ලෝ ටීවී දෙකකට හෝ ඊට වැඩි ප්‍රමාණයකට සප්ලයි එක ගන්න කියලා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී සිටින්න අපි ඔයගොල්ලන්ට පෙන්නනවා කොහොමද එකම සැටලයිට් ඇන්ටනාවෙන් ටීවී දෙකකට හෝ ඊට වැඩි ප්‍රමාණයකට සප්ලයි ගන්න කොහොමද කියලා. ඉතින් අපි බලමු දැන් සප්ලයි එක ඇන්ටනාවෙන් කොහොමද ගන්න කියන එක. ඔයගොල්ලන්ට මම කලිනුත් කිව්වා මේක ඩයලොග් වෙන්න පුළුවන්, ඩිස්ක් ටීවී වෙන්න පුළුවන්, වෙනත් ඕනම සැටලයිට් ටීවී එකක් වෙන්න පුළුවන්. මේ මොඩල් එකේ සාමාන්‍යයෙන් අපි යූස් කරන ලංකාවේ යූස් කරන ඩිස් ටීවී එකක් ඩයලොග් කෝ වේවා ඕනම જાති එකක් වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට ඒ කෙසේ වෙතත් ඒ මොන ටීවී මොඩල් එකක් වුණත් මොන ඩිස් ටීවී මොඩල් එකක් වුණත් මේ දේ කරගන්න පුළුවන් වේවි කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඉතින් අපි බලමු අද කොහොමද මේ වැඩේ කරගන්නේ. ඉතින් ඒකට පළමුවටම මම කියන්න ඕනේ ඔයගොල්ලන්ට පළමුවෙන්ම මෙන්න මේ වගේ ඩෙකෝඩර් දෙකක් ඕනේ. හරි? ඒ කියන්නේ ඔයගොල්ලෝ ඩිස් ටීවී පාවිච්චි කරනවා නම් හරි මේ වගේ ඩෙකෝඩර් දෙකක් ඕනේ. ඩයලොග් ටීවී හරි පාවිච්චි කරනවා නම් මේ වගේ ඩෙකෝඩර් දෙකක් ඕනේ. ඒ කියන්නේ ටීවී දෙකට සප්ලයි දෙක දෙන්න. හරි? ඒ වගේම විශේෂයෙන් ඔයගොල්ලන්ට කියන්න ඕනේ මෙන්න මේ වගේ ඇඩැප්ටර් එකක් ඕනේ. ඒ කියන්නේ කේබල් එක දෙකට බෙදලා ගන්න ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ඇඩැප්ටර් එකක් ඕනේ. මේක හෝල්ඩර් එකක් කියන්න පුළුවන්. කේබල් එක දෙකට බෙදලා වෙන් කරන හෝල්ඩර් එකක් කියන්නත් පුළුවන්. හරි? ඉතින් මේක සාමාන්‍යයෙන් මිලදී ගන්න ඔයගොල්ලන්ට කඩවල් වලින් බැරි වුණොත් හරිද? ඔයගොල්ලන්ට ඔන්ලයින් හරහා මේක ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒකත් මම ඔයගොල්ලන්ට කියන්නම් කොහොමද ගෙන්න ගන්න කියලා. ඔයගොල්ලන්ට පුළුවන් දරාසකින් ගන්නව නම් හරි? දරාසකින් ගන්නව නම් දරාසයකට ගිහිල්ලා සාමාන්‍යයෙන් සර්ච් කරන්න මෙන්න මේ විදියට TV cable 2A කියලා නිකන් අපි ගහලා බැලුවත් මෙන්න මේ විදියට එනවා. හරි? මේ තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේක තමයි ගැජට් එක. හරි? මෙන්න මේ ගැජට් එකෙන් තමයි ඔයගොල්ලන්ට ඔය දේ කරගන්න පුළුවන් වෙන්නේ. හරි? ඉතින් ඒකත් ඔයගොල්ලන්ට දරාසකින්ම කරගන්න පුළුවන් වෙනවා. හරි? ලොකු ගාණක් වෙන්නෙත් නැහැ. මෙතන රුපියල් 900 ගාණක් තමයි පෙන්නන්නේ. හරි? ඉතින් ඒක මම පැත්තකින් තියාගන්නම්. ඒක ඔයගොල්ලන්ට අදහසක් ගන්න මම කිව්වේ. මේක අපි බැලුවොත් මෙන්න මේ විදිහට මම ඔයගොල්ලන්ට සරලව පැහැදිලි කිරීම කරන්න උත්සාහ කරන්නම්. හරි? මේක මම ඔයගොල්ලන්ට කිව්වනේ දැන් මේක කේබල් එක දෙකට බෙදලා ගන්න කනෙක්ෂන් එක තමයි අපිට ගන්න මේක උපකාරී වෙන්නේ. හරි? එතකොට මේ තියෙන්නේ ලයින් ඉන් එක. හරි? මේ තියෙන්නේ ලයින් ඉන් එක. මේ තියෙන්නේ අවුට් දෙකකට ගන්නවා නම් අවුට් දෙක. මේක නම් සාමාන්‍යයෙන් මම දෙකක් අවුට් දෙකක එකක් එවන්න කිව්වට ඒගොල්ලෝ අවුට් හතරක එකක් තමයි එවල තියෙන්නේ. හරි? ඉතින් මේකේ අවුට් හතරක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ටීවී හතරකට මේකේ කනෙක්ෂන් එක අවුට් කරලා දෙන්න පුළුවන්. හරි? ඒක කොහොමද කරන්නේ කියලා අපි දැන් බලමු. මෙන්න මේ ඩෙකෝඩර් දෙක ඔයගොල්ලෝ දැන් මේ හිතන්නකො මේ එක ටීවී එකක් මේක එක ටීවී එකක්. හරි? තේරුණාද? මේක එක ටීවී එකක් මේක එක ටීවී එකක් කියලා හිතන්න. හරි? එතකොට මේක ලයින් ඉන් එක මේ අතර අපි ගත්තොත් හරි? මේක ඔයගොල්ලෝ හිතන්න ඩිස් ටීවී එකේ ඉඳන් එන ලයින් එක කියලා. මේක ඩිස් ටීවී එකේ අපේ ඇන්ටනාවෙන් එන ලයින් එක මේ පැත්තෙන් මේ ඉන් එකට දෙන්නේ. හරි? දීලා ඉවරලා ටීවී දෙකට බෙදන්න නම් මෙන්න මේ අවුට්පුට් දෙකෙන් හරි? මේක එනවා ඩිස් ටීවී එකේ ඉඳන් ලයින් ඉන් එක එනවා මෙතෙන්ට. මෙන්න මේ අවුට්පුට් දෙකෙන් දෙකක් අපි යවනවා. වයර් කනෙක්ෂන් දෙකක් යවනවා මෙන්න මේ ඩෙකෝඩර් දෙකට. හරි? මෙන්න මේ ඩෙකෝඩර් දෙකට අපි අවුට්පුට් දෙකක් යවනවා. යවලා ඉවරලා මෙතන ඔයගොල්ලන්ට ඩෙකෝඩර් එකෙන් ටීවී එකට ගන්න කොහොමද කියන එක මම ආයෙ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඒක කොහොමත් ඔයගොල්ලෝ දන්නවා. හරි? ඒක AV කේබල් එකක් කරහා ගන්නත් පුළුවන්. HD කේබල් එකක් කරහා
පෝට් එකක් කරහා මේ කියන්නේ LED TV එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට ඒ කේබල් එකක් කරහා වුණත් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. හරි? ඒක මම අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි ඔයගොල්ලෝගේ තනි ඩිස් TV එකේ ඇන්ටනාවෙන් හරි? තනි ඇන්ටනාවෙන් TV දෙකකට සප්ලයි අරගෙන channel දෙකක් නරඹන්නේ. ඒ කියන්නේ එක TV එක channel එකක් නරඹන්න පුළුවන්. ඒ channel එකම අවශ්‍ය නැහැ මේකේ නරඹන්න. මේකෙත් ඔයගොල්ලන්ට වෙනත් channel එකක් නරඹීමේ හැකියාව තියෙනවා. සම්පූර්ණයෙන්ම වෙනත් ඇන්ටනාවකින් නරඹන ආකාරයටම channel list එක අරගෙන ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව නරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු මේක සප්ලයි දුන්නට පස්සේ මොන විදියට වැඩ කරයිද කියලා. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේක අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්න ඇති. මේ කොහොමද මේක කරන්නේ කියන එක ගැන. ඉතින් අපි බලමු කොහොමද මේ සප්ලයි එක ගත්තට පස්සේ කොයි විදියට තියෙන්නේ කියලාත් මම ඔයගොල්ලන්ට පෙන්වන්න උත්සාහ කරන්නම්. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සප්ලයි එක අපි දීලා තියෙනවා දැන්. TV දෙකකට දැනට දීලා තියෙනවා. ඔයගොල්ලන්ට මම කිව්වා වගේම මෙන්න මේ ගැජට් එකෙන් ගන්න පුළුවන් TV 4කට. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන්නේ ඇවිල්ලා මේ වයර් එක අපේ ඇන්ටනා වයර් එක. ඇන්ටනාවෙන් ආපු ඩිස් TV එකකින් ආපු ඩයලොග් TV එකකින් ආපු වයර් එක. මේක ලයින් ඉන් එක දීලා තිනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේන ඇති වම් අත පැත්තේ මෙන්න මේ වයර් එක අපි දීලා තිනවා එහා කාමරේ TV එකට. ඒ වගේම මෙන්න මේ වයර් එක දීලා තිනවා අපේ ඩෙකෝඩරේට මේ සාලේ වැඩ කරන ඩෙකෝඩරේට. හරි? ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේකේ වැඩ කරනවා වෙනත් channel එකක්. ඒ වගේම එහා TV එකේ අපි කාමරේට දීලා තියෙන TV එකේ වැඩ කරනවා වෙනත් channel එකක්. ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් රිමෝට් එකෙන්. දැන් මේකේ අපිට channel මාරු කරන්න පුළුවන් මේ. ඕනම channel එකක් දැන් මේක දාන්නොත් ITN එකට මේ විදිහට මාරු කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි? ඒ වගේම අපි බලමු එහා කාමරේ. ඉතින් මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේක වෙනත් channel එකක්. මේකත් අපිට පුළුවන් ඕනම channel එකකට මාරු කර ගැනීමට පුළුවන්. හරි? ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි අපි අද ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ගෙනාවේ. එහෙනම් ඔයගොල්ලන්ට පුළුවන් අපේ නාලිකාව subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා මේ වගේ අලුත්ම තාක්ෂණයත් එක්ක ගේන වීඩියෝත් එක්ක සම්බන්ධ වෙලා අපිත් එක්ක අදහස් බෙදා ගන්න. එහෙනම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අද වීඩියෝ එක වටිනවද කියලා. හැමෝම යාළුවෝ හැමදෙනාටම සුබ දවසක් කියලා අපි වීඩියෝ එකෙන් සමු ගන්නවා.